මම දුෂී අතපත්තු. අදත් ඔයාලට ගොඩක් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ජීවිතේට මගේ channel එකෙන් එන්න අදත් හිතුවා. මම ඔයාලට මුලින්ම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලගේ ජීවිතේට කොහෙන් හරි ගන්න බැරි වෙච්ච දෙයක් තමයි මම ඔයාලගේ ජීවිතේට මග ඇරිච්ච දේවල් තමයි අරගෙන එන්නේ. සහ මගේ අත්දැකීම් එක්ක ගොඩාක් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හරි ආසාවෙන් තමයි මේ channel එක පටන් ගන්නෙ. ඊට අද ගොඩාක් වෙලාවට අම්මලා තාත්තලා හරිම කාර්යබහුලයිනේ. දරුවන්ට ආදරය දෙන්න පුළුවන් තියෙන කාලේ සමහර විට අපි රැයට කෑම කන ටේබල් එකේදී වෙන්න පුළුවන්. ඩයිනින් ටේබල් එකේදී තියෙන කතා බහ විතරක් වෙන්න පුළුවන්. අද කාලේ ගොඩක් වෙලාවට දරුවෝ හැදෙන්නේ තනියම කාමරයක එක්ක ලැප්ටොප් එකක් එක්ක ෆෝන් එකක් එක්ක. මේක තමයි යාලා විඳින ආදරේ. මේක තමයි යාලා ලබන ආදරේ. යාලා හිතනවා අම්මා හෝ තාත්තා වටිනා කියන ලැප් එකක් ගෙනත් දුන්නොත් වටිනා කියන ෆෝන් එකක් ගෙනත් දුන්නොත් මේක තමයි ආදරේ. එයාලා ආස කරන ගිටාර් එකක් හරි මොනවා හරි යාලා ආස කරන මොනවා හරි දෙයක් ගෙනත් දෙනවනම් මේක තමයි ආදරේ කියන්නේ. මම කතා කරන ආදරේ ඒක නෙමෙයි. ඉස්සර දෙමාපියෝ අපිව තුරුල් කරගෙන අපේ ඔළුව අත ගාලා අපේ තියෙන දේවල් අහලා ඒ තරම් ළඟ ආදරයක් අපිට නොලැබුණාට ගොඩාක් වෙලාවට මං හිතනවා අද කාලේ ආදරයට වඩා ඉස්සර ආදරේ අපිට දැනුණා අදත් එක්ක හිතද්දී. හේතුව තමයි ඉස්සර ළමයි ෆෝන් වල සීමා වෙලා තිබ්බේ නැහැ. ලැප්ටොප් වල සීමා වෙලා තිබ්බේ නැහැ. එයාලට සෙල්ලම් කරන්න කාලය තිබ්බා. සෙල්ලම් කරන්න අවස්ථාව තිබ්බා ගොඩක්. අද කාලේ දෙමාපිය පුරුදුලා තියෙන මේ කාර්යබහුලත්වයත් එක්ක එහෙමත් නැත්නම් මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක දෙමාපියෝ හිතනවා ඒ දෙමාපියන්ගේ හදවතේ ආදරය තියෙනවා. ඒ දෙමාපියොත් හිතන එක කාරණාවක් තියෙනවා. දරුවන්ට හරිම ආදරේ. සෝෂල් මීඩියා හරහා දරුවන්ට ආදරේ පෙන්නනවා. එහෙම නැත්නම් යම්කිසි තැනකට ගියහම පස්සේ දරුවන්ට ආදරේ පෙන්නනවා. ගෙදරත් ආදරේ දරුවන්ට. හැබැයි අර ඉස්සර හදවතේ තියාගෙන විඳපු දීපු ආදරේ වගේ වඩා මම හිතන බරපතල දැන් තියෙන ආදරේ. එයාලා ආදරේ පෙන්වන භාණ්ඩ වලින් ෆෝන් එකකින් එහෙමත් නැත්නම් මොකක් හරි ලැප්ටොප් එකකින් මේ වගේ දේවල් වලින් තමයි දෙමාපියෝ දරුවන්ට ආදරේ පෙන්වන්නේ. හැබැයි දෙමාපියෝ දන්නේ නැහැ මේක ඇත්තටම හදවතට දැනෙන ආදරයක්ද නැද්ද කියන එක. දරුවන්ට ඕන කරන්නේ දෙමාපියෝ විදිහට අපි තේරුම් ගන්න ඕනේ දෙයක්. අපි ෆෝන් එකක් දෙන්න ඕනේ මේ දුවන තාක්ෂණයත් එක අපේ ඒ දරුවන්ට ඒ කම්පිටිෂන් එකට අපි යාලට උදව් කරන්න ඕන. හැබැයි මේ ආදරය කියන කාරණාව පටල ගන්න එපා එකත් එක්ක. හේතුව තමයි මේ ආදරයේදී දරුවෝ බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කලාවට බැඳිලා එක හරි ශක්තිමත් බැඳීමක් මේක. විශේෂයෙන් අපේ YouTube channel වල දැකලා ඇති social media වල දැකලා ඇති හරිම දරුවන්ගේ අම්මලාගේ ආදරයක් පෙන්නනවා. හැබැයි මේ YouTube channel වලින් දකින ආදරේ ඇත්තම ආදරයක් නම් හරිම වටිනවා. අපිට ඒකේ ගන්න දේවල් තියෙනවා. සමහර channel තියෙනවා මට නම් කියන්න බෑ. මේ වැඩිහිටි දරුවෝත් හරිම බොන්ඩ් එකක් තියෙන දෙමාපියොත් එක්ක පුදුම බැඳීමක් තියෙනවා. ඒක හරිම අපිටත් ගන්න දේවල් සමහරලාට තියෙනවා. මොකද හේතුව අපේ තරුණ විදිහට එහෙම නැත්නම් තරුණ කාලේ පාස් කරන් යන අය විදිහට අපේ සමහර තැන්වලදී අපිට හිතන්න ඕන කාරණා තියෙනවා. අපි මේ දේවල් මග අරගත්තද කියන කාරණාව අපේ හිතට එනවා. ඒ නිසා දෙමාපියන් වෙන ඔයාලා විශේෂයෙන් තරුණ දෙමාපියන් වෙන ඔයාලා මේ දරුවෙකුට අද කාලේ දරුවෝ හදන විදිහට විශේෂම කාරණාව තමයි දරුවන් තනි කරන්න එපා. දරුවන්ට නිදහස කියලා එයාලා ආස දේවල් දීලා එයාට ෆෝන් එකක් හරි ලැප් එකක් හරි දීලා කාමරයකට දැම්මම එයාලා හිතනවානේ අම්මමට හරි ආදරේ නිසා තාත්තමට ආදරේ නිසා තමයි මේ දේවල් ගෙනත් දුන්නේ කියලා. හැබැයි ඒකෙන් වෙන හානිය අම්මා තාත්තා වෙන ඔබට තේරුම් ගන්න වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. මොකද ඒ දරුවන් එකට ඇබ්බැහි වෙන්න ගන්නවා. ඒ දරුවන්ට දෙමාපියෝ ආදරේ ඇති දරුවන්ට. හැබැයි දරුවෝ ඒ වෙනකොට දෙමාපියන්ගෙන් ගිලිහිලා ඉවරයි. දරුවෝ ආදරය කරන්න අරගෙන තියෙන ඉලෙක්ට්‍රික් බඩු වලට එහෙම නැත්නම් යකඩ ගොඩවල් වලට දෙමාපිය ආදරයට අරන් දීපු දේවල් වලට තමයි දරුවෝ බැඳලා තියෙන්නේ. දෙමාපියෝගෙන් ලබන ආදරය යාට වැදගත් වෙන්න. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට ආදරය දෙන්න ඕනේ හදවතේ ආදරේ. මේ ආදරයට සමාන කරන්න වෙන ආදරයක් නැහැ. මේ ආදරයට සමාන කරන්න වෙන භාණ්ඩ නැහැ. මිල මුදල් නැහැ. ඒ නිසා හැම මොහොතකම අම්මා තාත්තා වෙන ඔබ කොයිතරම් කාර්යබහුල වුණත් දරුවොත් එක්ක ගෙවන්න කාලයක් නම් අනිවාර්යෙන් ඉතුරු කරගන්න. ඒක වැරදි කියන එක හැම වෙලේම යාගේ මනසට දාන වරදක් නං. අනිත් පැත්ත තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න දරුවෙක් හොඳ දෙයක් කළාම දරුවෙක් ආදරණීය දෙයක් කළාම
සතෙකුට පුංචි කෑමක් දැම්මොත් එහෙම නැත්නම් ගෙදර හොඳ වැඩක් කළොත් ඒක අනිවාර්යෙන් අගය කරන්න පුරුදු වෙන්න. ඒක දරුවට ජීවිතේ ගෙනියන්න හොඳ මොරාල් එකක්. ඒක ජීවිතේ ගෙනියන්න හොඳ ධනාත්මක දෙයක්. දරුවා දන්නවා ඒක හරි. මේක කළ යුතුයි. මේක කළොත් මට ආදරය ලැබෙනවා. මේක කළොත් මාව ප්‍රශංසා වෙනවා මාව. මෙන්න මේ දේවල් දරුවන්ගේ එළුවට චුටි කාලේ ඉඳන් දාන්න. වාසනාවන්ත දරුවෝ ලැබිලා තියෙන්නේ. ඒ දරුවෝ අවාසනාවන්ත තත්ත්වයට ඇදලා දාන්නේ දෙමාපිය වෙන අපි. ඒ නිසා ඒක තදින් ඔළුවට අරගෙන ජීවිතේ පුංචි වරදක් හරි වුණා නම් දරුවන්ට අපි ඒක අද ඉඳන් හදාගමු. ඒ ජීවිතේ ඒ දරුවන්ට දෙන්න ඕනේ ආදරය චුට්ටක් වැඩි කරගමු. එතකොට අපිට ජීවිතේ අපේ පවුලට ලොකු ආලෝකයක් වෙයි. පවුල වෙනදට වඩා ලොකු ප්‍රීතියකින් ගෙවන්න පුළුවන් වෙයි. අම්මා තාත්තට දරුවන්ගේ ආදරය තරම් මං හිතන්නේ වෙන දෙයක් වටිනවා කියලා. මේ ආදරය කියලා කියන්නේ සල්ලිවත් අපිට හම්බ වෙන උපකරණවත් මේ ලෝකේ තියෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ආදරය කියලා කියන හදවතින් දෙන ආදරය. මේ ආදරය හැමදාම දරුවන්ට දෙන්න. එතකොට ඔයාලටත් ඒ දරුවන්ගේ ආදරේ සමාජයේ ප්‍රශංසාව නොඅඩුව ලැබෙනවා. ඒක විශ්වාසයෙන්. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. අල හැමෝටම සුබ දවසක්.